කියන හැම වචනයක් ගැනම මට හරි තෘප්තිමත්. ඒවා හරි කරුණාවෙන් දේශනා කරන්න. හරි ඕනකමින් කියන්නේ. නැවත නැවත මෙහෙම කියන්නේ. වචනයක් අපතේ නම් දාන්න එපා. එනම් මෙච්චර දුර ඇවිල්ලා අද ගෙදර ගිහින් පටන් ගන්න මොන දේ කරන්නද නිරන්තරේ මල ගිහිල්ලා තයිත් ගෙඩි පිටින් ගිලින්න හැදුවට වැඩක් නැහැ පවුලේ සනසීමක් නැත්තම් අපේ තාත්තලාට අපේ තරුණයන්ට තේරුම් ගන්න අම්මා තාත්තා කල්පනා කරන්න ඕනේ දරුවන්ට කතා කරන්න මගේ දුවේ මගේ පුතේ කියලා කතා කරන්න බැරි වෙයිද ඔහොම කතා කරගන්න කවදාවත් දරුවන්ට නම කියලා නම් කතා කරන්න එපා ඒක හරි දුරයි නැද්ද නම කියලා කතා කරන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා ඕන තරම් මගේ දුවේ මගේ පුතේ කියලා කියන්න කවුද අම්මයි තාත්තයි විතරයි සංසාරේ කවදනම් කොහොම ආදරණීය විදියට ආය අපි කතා කරන්නද පැහැදිලිද මම මේ කියන්නේ එක පුරුදු වෙන්න පෙර පිනට කතා කරන්න හම්බෙච්ච ඔය කටින් එක වචනයක්වත් අපතේ නම් දාන්න නරකයි අපතේ දාන්න එපා අද ගිහින් පුරුදු වෙන්න ඔය මේ පැතිවල දරුවෝ ඉන්නවා දැන් මට තාත්තට තෝතා කියලා බණි නැතුව ඇති මම හිතන්නේ කවදාවත් අම්මට තාත්තට එහෙම කතා කරන්න එපා අම්මා තාත්තා කවදාවත් දරුවෙකුට තෝ කියලා කියන්න එපා කවදාවත් කියන්න එපා මේක හොඳට මතක තියාගන්න මෙච්චර කාලයක් කිව්වනම් අද ඉඳන් අම්මේ තාත්තේ ඕක නවත්තන්න මොකද මෙහෙම දේශනා කරන්න හේතුව ඔතනින් තමයි පටන් ගන්න ඕන තැන ඔතනින් තමයි ආරම්භ කරන්න ඕන තැන පවුල පන්සල වගේ තියාගන්න තැන